ඒක මං කිව්වේ විශේෂයෙන්ම කියව අතපය පාවිච්චි කරපු ඒ චන්දිකාර මානසිකවරුන්ට එයා දන්නවා ඒක සෞඛ්‍ය තත්ත්වේම ඒ නිසා තව කවුරු හරි හරියට අතපය මොකද පාවිච්චි කරන්න දන්නේ කියලා පාවිච්චි කරලා ඒක කොහෙද ඉන්නේ කියලා මට නිකන් හිතෙනවා ඒ නිසා මේ එහෙම අතපය පාවිච්චි කරන්නේ නැහැ අපේ පාර්ලිමේන්තුව ඒ යාසේ චර්තනේ එහෙම පාර්ලිමේන්තුව තමයි දැන් මාත් කරගන්න මම දාගෙන ගහන්න එහෙම තරම් අපේ මනසිවරු ඉතේ වන්දේලා සමේක පාර්ලිමේන්තුව හසේ තමයි මනසිවරු හදන පාර්ලිමේන්තුවේ මේ වන්දපු පළවෙනි අවස්ථාව මේක ගැන ලැජ්ජාවේ මම විශේෂයෙන් අර මහින්ද රාජපක්ෂ නැතිවම ඉස්ලාම් පැනලා මේ පොලිසියේ හරක් පල්ලු කරගෙන ගියා එකට දැම්මා කිව්වේ අපි කවුරුවත් ඒ පොලිසියට ගහනවා ඒ වෙලාවේ ඒ මානසිකව හදලනවා ඒ වෙලාවේ ආසල්තාවෝ කියා මේ පොලිසියට දුන්නා ආසල්තාවෝ ආම ගැලවි අයිසාර ඒ නිසා අපේ ජනතාවගේ අපේ උත්තරීකරණය අපේ නීතිය හදන ප්‍රතිපත්ති හදන තැනට තේරෙන හදන කෘත්‍යය කෞරවණීය සම්මානීය අවශ්‍යපාරේ ජනකාරේ පස්පාරේ හරි නෙවෙයි ඒක ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව මම ඔය ප්‍රශ්නෙට කලබල වෙච්ච අයගෙන් අහන්න අපි 94 ආත්ම බලයට වෙලා අවුරුදු 15කට පස්සේ යාපනයේ අල්ල ගැනීමේ සටනේ සටන මෙහෙව්වේ ප්‍රධාන වශයෙන් ජනරල් අනුතරාපා අවුරුදු 15කට පස්සේ අපි යාපනයේ සිංහ කොඩිය ඔසවන්නේ මත යාපනයේ කියන්නේ එසයි මාතක සාල වෛරයක් කිසිකේ කරන්නේ ඉන්නකොට අව කණ්ඩායම් අයිතිකාරී යෝජනාවේ අමුත අපතනක් මාතේ මාව යාසිකේ සජාපු ආසාවල අරගෙන පස්සෙන් ඉඳලා ඉතිරි මහින්ද රාජපක්ෂතුමාගේ අන්තිමට දුන්න ආරක්ෂාව මොකක්ද? කරුණා කරලා මේක ගැන කල්පනා කරන්න. මාගේම දරුවා ඉන්නවා මේ ලෝහපත්ත කරලා දානවා. මට දැන් මහින්ද රාජපක්ෂගේ සම්මානයි. ඒක සමාජික නැත්නම් බෝම්බ කාර්යයක් කියලා ආහාරයක් කියලා කරා. ඉතින් එතුමාගේ අපිට නැතුණා. එතුමියගේ ඩ්‍රයිවර් මේ වියදු තැන නැතුණා. ආහාරමස්තරේ පාරපතල තුවාලේ පාවෙක් කරනවා. අදත් ඒ හරියල කරේ යනාත් චන්දිකා පාරපතල නැති විනාශ කළා දාන්න. චන්දිකා නැති නීති ආරක්ෂාව මොකද්ද? මම කරා පස්සේ යනවා. ඔයසාර හයිදෙන දිලට බලන්න කියන්නේ. හමුදාව මේ ආරක්ෂාවට දුරවන්න ඕන නම් අනිවාර්ය ප්‍රශ්නයක් වාගේ අපේ ආරක්ෂක අංශ අපේ මුඛ්‍ය අංශය පිළිබඳව කියවන්න මම හිතන්නේ අනිවාර්ය ඒ වගේ මේ සම්පූර්ණ දෙන්නේ දුකාවේ තමයි ආරක්ෂාව කියන්නේ හිතන්නේ නැහැ මම හිතන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා ළඟ හිටපු හමුදා බටින් වැඩි දෙනෙක් ප්‍රභු ආරක්ෂා පිළිබඳ විශේෂ පුහුණුවක් ගත්ත අයත් නෙවෙයි. මේ සම්බන්ධකම් තිබාය. ඒකේ තුමාගේ ආරක්ෂාවට යොදවන්න ඕන ප්‍රභු ආරක්ෂාව පිළිබඳ විශේෂ පුහුණුවක් ලැබුවා.
ඒ විශේෂ පුහුණුවක් ලැබුවා ඉන්නේ හමුදාවේ නෙවෙයි. එයා ඉන්නේ STF එකේ. ඉතින් මගෙන් හමුදාවේ 50ක් අරගෙන STF 50ක් අපු කරා. මට ඒ ලංකාවේ කිසිම ජනාධිපතිවරයෙකුට නැති තරම් විශාල ආරක්ෂාවක් දීලා තියෙනවා. ඇත්තටම මේ අයි දිනේ එච්ච දෙයකට ටිකක් එයාට කනගාටු තමයි ගන්න. හැබැයි මේ හරවුම සිද්ධ උනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්ත. ඔවුන්ගේ පක්ෂයේ පැත්ත. ඉතින් අයි දිනේ බලාපොරොත්තු දේවල් කරගන්න බැරි වෙච්ච නිසා බලාපොරොත්තු වෙන ගාප් නැති නිසා බලාපොරොත්තු මාත්‍රිකව අප නැති නිසා බලාපොරොත්තු පරාසලා මන්ත්‍රීව අප නැති නිසා මහානතුරු අප නැති නිසා ඒ කියන වේදනාව ආර්ලිමන්තු වගේ තැනක මේ අත්‍යවශ්‍ය අපරාධකාරෝ මිනිමාරෝ ගංජාකාරෝ කසිප්කාරෝ වගේ හැසිරෙලා ඒ උත්තරින් තනක අවනම් කරන්නේ පාඩේ එවෙච්ච සිද්ධ සම්බන්ධිත සියුතුනට මම මගේ ආයතනයේ තමයි මේ පාර්ලිමේන්තුවේ ඉන්න ජේෂ්ඨතම මන්ත්‍රීවරු නැවත මේ වගේ අවාසනාවක් නීතිමය ක්‍රියාමාර්ග ගැන කියවන්න තියෙනවා. කතානායකතුමා පක්ෂනායකයන්ගේ රැකීමෙන් කතා කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉඩකඩ දුන්නොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව තුල මෙයාට ඉන්නේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඊට කලින් අර හාමුදුරුවෝගේ අඩුවලින් කියලා ප්‍රොෆෙසර් දෙවිපා ඒක නේද නෑ මම හිතන්නේ මම තෝරලා ඉතියා ඒක එක්කම අතපය සිද්ධි මම පහල දුන්නේ එකක් නෙවෙයි හාමුදුරුවෝගේ කවුද හතරාල්ලා මේ බඩේ ගියා කියලා නේ කිව්වේ ඒක බෝ රාසිගතව කරමු දෙයක් මේ නිසා සාන්තිකම් දෙන්න තනක් ඒක වගේ මොනින්ද වලකුත් මොකක් කියලා සඳහන් වුණා අරගම මේ කවුදිය මේ ආන්දරේ තමයි ආවොත් මේකේ සිද්ධි ගොඩක් දුරට ඇති වෙනවා මොකද ඉස්මා ඒ විදිහ හැදෙන්න කරා ඒ වගේම පාර්ලිමේන්තුවේ නම් දුන්නා කියලා කියන දේ යම් කෙනෙක් පිළිගත්තා. සාධුකේතුවේ මෙතුමා ප්‍රධානමන්ත්‍රී ඒ කටයුතු කරද්දී ඉස්මා නිකන් ගණන් කොටන ආකාරයෙන් කියන නේද නීති කියෙද්දී එතුමා කියන දේ වුණත් ගණන් ගන්න නැහැ. ඒක ඉන් පාරේ තියෙන එදා ආණ්ඩුව තුන්දෙනෙක් බලයන් දැනන්ත ආණ්ඩුවක් ආම කුඩල මට්ටමට හිටපු අවස්ථාව. දැන් ඔය තාත්තේ තිබ්බා මේ ඉන්දස්නස් අපි ඉඳලා 89 වෙනකම් අපි අපිට අපි බාහිර දුන්නා. ඒ ආවරණ තමයි ඔය මන් කියෝ කටලා තේරෙන සිද්ධ. අපි 64 දෙනෙක් විපක්ෂයට ආවා. ඒකට අපි දුර්වල නැහැ. ඒ ප්‍රේමදාසු කියන. අපි 64 දෙනෙක් විපක්ෂයේ හිටියා. ඒකට අපි මේ ආදුවත් එක්ක එම කැටුම් වලට ගියා. ඒ අදත් වෙලා කියන්නේ අද මේ ආදුපක්ෂය වගේ විපක්ෂ සම්පූර්ණ. පාර්ලිමේන්තුවේ මේ වගේ හිසිනායිද විමර්ශන කරන දෙවියන් කිසිම කියන පාර්ලිමේන්තුවේ මේවා මේ භාවිතා නොකිරීම නේද මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ අයට මේ අය දිනම් කුලෝ කටයුතු කරන අවශ්‍ය නීති තියෙනවා. ඒක වල කතා නැහැ ආය අක්ෂර එක වෙලා කියනවා ගන්න. ඔය සිද්ධි සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සමහරවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුද්ගලයා වෙන්න පුළුවන්.
පක්ෂයක් හැටියට මේ නීතිමය මේ විනය පියවර ගැනීමෙන් පැහැදිලිව පක්ෂයක් හැටියට එම විනය පියවර ගැනීමේ අයිතිය පක්ෂයට තියෙනවා. පක්ෂයට ඒ කාරණේ උඩ යාව පක්ෂෙන් ඉවත් කරන්න බෑ. එහෙම ඉවත් කරොත් ඒගේ මානසිකව නැති වෙනවා.